විශේෂ සමග සම්බන්ධ වීම කරනවා. 3 වතාවක් ඕම් නාදේ සජ්ජායනා කරලා මුලින් හුස්ම අරගෙන ඊළඟට මම ඔබට ආශිර්වාද කරන්න පටන් ගන්නවා. ඔබට විශ්වයේ අසීමිත සෝකාරක බලය දැනේ. ඊළඟට මම සම්බන්ධීකාරකෙක් විදිහට channel එකක් විදිහට ඔබට දෙන ශක්තියත් ඔබට අතර දැනේ. හොඳයි අපි ආරම්භ කරමු. මුලින්ම දීර්ඝ හුස්ම ගැනීමෙන් පහසුවෙන් වාඩි වෙන්න. වෙනහළු ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඔබ ඍජුවට වාඩිලා ඉන්නවා නම් ඉඳගෙන අද ප්‍රාණයාමයෙන් නෙමෙයි අපි කරන්නේ නිකන් හුස්ම ගැනීමයි. මොකද බොහෝ දෙනෙක් දන්නේ නැති නිසා අපි ප්‍රාණයාම ඉතා හොඳ එක කරන්න. අද අපි කරනවා නිකන් දීර්ඝ හුස්ම ගැනීම yogic breathing. මේකට තාන්ත්‍රික breathing exercises කියන නොඑක ඒවා කමක් නැහැ. අපි මෙතනලා දීර්ඝ හුස්ම ගන්න. හුස්ම තියෙන ටික ඉවත් කරලා පෙනහළු සම්පූර්ණයෙන්ම පිරෙන තෙක් ඔබේ සිත කොතනද තියාගන්නේ? එතන තියාගන්නේ මම හුස්මෙන් පිරෙනවා කියන එක. හැබැයි ඔබ ඒත් එක්කම සිතෙන් දකින්න ඕනේ හුස්මත් එක්ක අපූර්ව ශක්තියක් ඔබේ උදරයේ පුරව ගන්නවා. ඒ ශක්තිය ඔබ දකින්නේ දැස් පියාගෙන අපූර්ව ආලෝකයක් විදියටයි. ඇත්තටම විශ්ව ශක්තිය තියෙන්නේ ඇසට නොපෙනෙන උසස් කම්පන සංඛ්‍යාතයක් සහිත ආලෝකයක් විදියටයි. ඔබ හුස්ම ගන්න වාරයක් පාසා ඔබේ ශරීරයේම ආලෝකමත් වෙනවා සිතින් දකින්න. ගමු හුස්ම ගමු. නවත්ත ගන්න. දැන් පිට කරනවා අපි වේගෙන් පිට කරන්න. මොහොතක් ඉන්න. නැවත හුස්ම ආලෝකයේ සමගම අර විදිහටම ඇතුළට ගන්න. ආවට ප්‍රදේශයේම ආලෝකමත් විදිහට සිතින් දකින්න. ඒ විශ්වමය ආලෝකයයි. දැන් ඒ ශක්තියක් විදිහට අපේ නාසයෙන් ඇතුල් වෙනවා. දකින්න. නැවතත්. ආවම 3 වතාවක් ඕක කරන්න. සාමාන්‍ය මේ මිනිත්තු 5ක් කළ යුතුයි. 4-5 පාරක් හරි කමන්නේ කරන්න. දැන් ඔබ අවට තියෙන අපූර්ව ආලෝකයෙන් ඔබ පිරෙනවා. නාසයෙන් අවශෝෂණය වෙනවා ඒ ආලෝකය. වාතයත් සමග ඔබ සිතින් දකිනවා. ඔබ ආශ්වාස කරන හැම වෙලාවකම ඔබේ පපුව ප්‍රදේශයේ පිම්බෙනවා. දැන් ඔබ එහෙම ආශ්වාස කරන ගමන් හදවතටත් ඔබේ අවධානය දෙන්න. නාසය ඔස්සේ ශක්තිය අවශෝෂණය වෙනවා වගේම ඔබේ මේ හුස්ම ගන්න හැම වාරයකටම සැරයක් හෘදේ ඒ ආලෝකය අවශෝෂණය කරනවා. ඒ ආලෝකයේ දෙපා වල සුළඟිල්ලේ සිට හිස් මුදුන දක්වාත් අතේ ඇඟිලි තුරු දක්වාත් මුළු ශරීරය පුරාම ධාවනය වෙලා ඔබ ආලෝකමත් වෙනවා. ඔබ දැන් මේ දිව්‍යමය ආලෝකයෙන් පිරීලා අවටටත් ඒ ආලෝකය විසිරෙනවා. දැන් ඔබේ යම් ආබාධිත ස්ථානයක් තියෙනවා නම් ඒ ස්ථානේ සිහිපත් කරගන්න. දැන් මේ අඳුරු ස්වභාවය ඉවත් වෙලා ආලෝකමත් භාවයටපත් වෙනවා. ආලෝක වෙනවා. දීප්තිමත් ප්‍රභා සම්පන්න වෙනවා. දැන් ඔබ ඊටාම ප්‍රභා සම්පන්නයි.
හොඳයි අපි දැන් හුස්ම ගැනීම දැනට මොහොතක් නවත්තනවා. දැන් හුස්ම වැටෙන්න අරින්න වෙනද වගේ. නමුත් දැන් ඔබ ලස්සන මේ පැහැපත් ප්‍රභාස්වර ආලෝකයෙන් පිරීලා ඉන්නේ. දැන් අපි විශ්වයට ආමන්ත්‍රණය කරනවා. අපේ ස්නායු පද්ධතිය හරහා අපි සම්බන්ධ වෙනවා හෘද මනස ඔස්සේ විශ්ව මනසට. ඕම් නාදයෙන්. හොඳයි අපි දැන් ඕම් නාදේ ගායනා කරමු මගෙත් එක්ක. මෙහි ඕයන්නත් අල්මයන්නත් සම්බන්ධ වෙන තැන හොයන්න බැරි වෙන්නයි අපි ගායනා කරන්නේ හඩක් විදියට විතරයි. කියලා ඉන්නේ හඩක් ඕ කියලා ඉන්නේ හඩක් විතරයි. වචනයක් හෝ අකුරක් නෙවෙයි. පටන් ගමු. හොඳ හුස්මක් සහිතව. තවත් වතාවක් අපි ගමු කමක් නැහැ. ඔබ ඇස් පියාගෙන මොහොතක් කොහොම ඉන්න. මෙහි මුල මැද සහ අග කියලා තුනක් තියෙනවා. මුල ඕ වගේ හඬකින් පටන් ගන්නෙ. මැද කියන්නේ ඒ ස්වර දෙක සම්බන්ධ වෙන තැන ඔබට හිතා ගන්නත් අමාරු වෙයි. සහ අවසාන කොටසේවත් දෝංකාර දීමේ කොටස. කියන්නේ ඒ ටික. ඒ වගේ හඬක් නේද යම් භාණ්ඩයක් බිම වැටුනොත් ඇති වෙන්නේ. එහි තියෙනවා කම්පණය වෙන ගතියක්, කම්පනයක්. ඒ කම්පනය තමයි අපි මෙහි අග කොටසෙන් විශ්වයට දුන්නේ. ඒ කම්පනය ඔස්සේ දැන් විශ්වය ඔබ සමග සම්බන්ධ වෙලා ඉන්නේ. දැන් සම්බන්ධයි. ඇස් තාමත් අරින්න එපා. මං වෙලාවට කියන්නම්. දැන් ඔබ සිතින් දකින්න විශ්වයේ අසීමිත ශක්තිය ඔබ සමග සම්බන්ධ වෙලා තියෙනවා. ඔබට මේ විශ්වයේ අසීමිත බලයේ ශක්තිය ඥානය ඔබට හදවතින් සංවේදනය කරන්න පුළුවන්. ඒ ඔබට පේන දෙයක්, ඇහෙන දෙයක් නෙවෙයි දැනෙන දෙයක්. ඔබට ඒක උණුසුමක්, සීතලක්, කම්පනයක් නොඑක ආකාරයෙන් දැනේ. දැන් අපි සම්බන්ධ වීමේ මූලික කටයුතු කරලා ඉවරයි. දැන් මේ සම්බන්ධීතාවය ඔබ තුළ සුද්ධ වෙනවා. සම්පූර්ණයෙන් සිදු වෙනවා. විශ්වයේ අසීමිත බලයේ ශක්තිය ඔබ තුළට අවශෝෂණය වෙනවා. ඒ ආලෝකයක් විදියටයි. ඒක දිව්‍යමය සජීවී ආලෝකයක්. අපේ වැඩසටහනේ නමත් දිව්‍යමය සජීවී ආලෝක සුවමය. ආලෝකයේ සතුව සුව කිරීමේ ගුණයක් තියෙනවා. ඔබ අහලා තියෙන ලේසර් ට්‍රීට්මන්ට් කියලා එහෙම. ඒ විශ්වයේ පුංචි කිරණ වර්ගයක් විතරයි. ඔබ සතුව දැන් තියෙන්නේ අසීමිතව විශ්වයේ තියෙන සියලු සෝකාරක තත්ත්වයයි. ඒ තරංගයි. ක්‍රියාත්මක වෙනවා. ඔබ සුවපත් වෙනවා. ඔබට ඒ දැනෙනවා. දැන් මා හරහා සජීවීව මම ඔබට ඒ ශක්තිය නිකුත් කරනවා. විශ්වය හරහා දැන් ඔබට පුළුවන් හැමින්
ඇස්සරින්න. ඔබ ඉදිරියේ තියෙන්නේ මගේ දෑතයි. ශරීරයේ සංවේදීමේ ඉන්ද්‍රියන් මම ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. අල්ල, ඇඟිලි තුඩු සහ මගේ හදවත ප්‍රදේශිනුත් නිකුත් වෙනවා. නල්ල ප්‍රදේශිනුත් ඒ ශක්තිය නිකුත් කරනවා. ඔබ ඒක අත්දැකලා තියෙනවා. දැන් මම ඉලක්ක කරන්නේ ඔබයි. මා ඉදිරියේ මේ වැඩසටහන ඔස්සේ සිටින ඔබව මම ඉලක්ක කරනවා. මගේ ඉදිරියේ සිටින ඔබ. දැන් ඔබට පුළුවන් ඔබට යම් ආබාධයක් තියෙනවා නම් වම් අත එතන තියාගෙන දකුණු අත මේ විදිහට තියාගන්න. ඇතුලේ අභ්‍යන්තරේ නම් තියෙන ඉන්ද්‍රිය දෑත මේ ආකාරයෙන් තියාගන්න. නැත්තම් ඒ අත බෙල්ලට හරි හිසට නැත්තම් උරපත්තට කොහෙට හරි ඔබ තියාගන්න. තියාගෙන ඔබ ඇස් ඇරලා මොහොතක් මම දෑතෙන් ඔබට ශක්තිය දෙනවා බලලා යලිත් ඔබට පුළුවන් ඇස් පියාගන්න. කැමති අය දෙකම ඉහළට ගන්න. වම් අත තියාගන්න අපහසු අය තමාගේ ආබාධයේ තියෙන තැන හෘදේ නම් එතෙන්ද දකුණු අත තියාගත්තත් කමක් නැහැ. හොඳම වම් අත තියාගන්න ඕන හුඟක් හොඳයි. නමුත් ප්‍රශ්නයක් නැහැ. ආබාධයේ ඇඟ ඇතුලේ තියෙන නම් පිටත ඒ ස්ථානයට කෙලින් තියාගන්න. දැන් මම ඔබට ශක්තිය ලබා දෙන මොහොතයි. හිසේ සිට පාදාන්තය දක්වා ඔබේ සිරුර මට මැවෙනවා. එහි යම් ආබාධ ස්ථාන මට පේනවා. ඒ මම සුවපත් කරනවා. මම සිතින් සියලුම ඉන්ද්‍රියන් සිහිපත් කරනවා. ඔබ සිහිපත් කරගන්න ඔබේ ආබාධයේ තියෙන ස්ථානේ. එතකොට යම් මොහොතක මගේ සිතුවිල්ලත් ඔබේ සිතුවිල්ලත් එකක් වෙනවා. ඔබ හිතන්න ඕනේ මගේ අපි හිතමු උදාහරණයක් විදිහට හෘදය සුවපත් භාවයට පත් වෙනවා කියන එකයි. දිගින් දිගට මගෙත් එක්ක ඔබ ඒක හිතන්න. මගේ හෘදය සුවපත් වෙනවා. ඉදිරියේ කුමාර මහතා තුලින් එන දිව්‍යමය ශක්තිය මට අවශෝෂණය වෙනවා. මගේ හදවතට අවශෝෂණය වෙනවා. අන්න ඒ ආකාරයෙන් ඔබ හැබැයි එක ලෙඩයි එක වැඩසටහනකට. ගොඩක් අමාරු තැන විතරයි. එක ගලක් දෙපොලකට එල්ල කරලා ගහන්න බෑ. මොන දැන් මම කියනවා ඔබේ ලෙඩෙත් කියවෙයි. ඊට ආසන්නව කියුණත් ඇති. ඒ වෙලාවට ඔබයි මායි දෙන්නම එකම දේ කියන්නේ. මම කියනවා ඔබේ කියලා ඔබ කියනවා මගේ කියලා. කියන්නේ ඔබේම කියලා ඔබ කියා ගන්නවා. හරිනේ? හොඳයි. එහෙමනම් ඔබ ලෑස්ති ඇති. දැන් ඔබ මගේ ශක්තිය ලබා ගන්න සූදානම් ඇස් පියා ගන්න. මා ඉදිරියේ සිටින ඔබේ හිසේ තියෙන සියලු ආබාධ සුවපත් වේවා. හිසේ ආබාධ සුවපත් වේවා. ඔබ දිගටම ඔබේ ආබාධය සුවපත් වේවා කියන එක කියන්නේ ඉදිරියෙන් ලැබෙන කුමාර මාතාගේ ශක්තියෙන් විශ්වයේ අසීමිත ශක්තියෙන් සෝකාරක බලයෙන් මගේ හිසේ ආබාධය සුව වේවා කියලා ඔබයි කියන්නේ දිගටම. මම ක්‍රමෙන් පහළට යනවා. මොලේ ආබාධ සුවපත් වේවා. සියලු වේදනා ඉවත් වේවා. ඔබේ අක්ෂිය දුර්වලතා ඉවත් වේවා. ඇස් ආබාධ ඉවත් වේවා. කනේ යම් බිහිරි තත්ත්ව කනේ දුර්වලතා ඉවත් වී ඉතා හොඳින් ක්‍රියාත්මක වේවා. නාසය සහ පෙනහළු ආශ්‍රිතව තියෙන ශෝෂණ පද්ධතිය යහතින් ක්‍රියාත්මක වේවා. සියලු ආබාධ ඉවත් වේවා. හුස්ම ගැනීම අපහසු ඉවත් වේවා. සියලු සෙම් රෝග ඉවත් වේවා. පෙනහළු ඊ타ම පිරිසුදු තත්ත්වයටපත් වේවා. එහි තියෙන විස සියල්ලම මේ දිව්‍යමය ශක්තිය අවශෝෂණය කරගෙන වාෂ්ප වේවා. ඉවත් වේවා. සිරුරෙන් ඉවත් වේවා. සිරුරේ තියෙන සියලුම විස ඔබේ චර්මය හරහා පරිසරයට විසිරෙනවා ඇති. විශ්ව විසින්ගේ අක්‍රිය කළ දායි. විශ්වය පුරාම තියෙන පැහැදිලි සෝකාරක ශක්තිය දැන් අපි ලබාගෙනයි තියෙන්නේ. ඔබ තුලත් ඔබවටත් ක්‍රියාත්මක වෙනවා. සියලු මුඛ රෝග ඉවත් වේවා. සියලු වේදනා උගුරේ ආබාධ සියල්ලම මේ අවස්ථාවේ මේ දිව්‍යමය ආලෝකයේ ශක්තියෙන් පිරෙනවා. ඔබ එය මනසින් දකින්න දිව්‍යමය ආලෝකයක් පතිත වෙලා ප්‍රභාස්වර භාවයට පත් වෙනවා. ඔබ සිතෙන් දකින්න.
ඒ ඊටාම වැදගත්. ඔබට අවශ්‍ය දේ විශ්වයට පෙන්වන්න. කෙනෙකුට පැහැදිලි කරනකොට චිත්‍රයක් ඇඳලා දුන්නොත් පැහැදිලි. ඒ වගේ ඔබ විශ්වයට ඔබට වෙන්න ඕන දේ ඇඳලා පෙන්වන්න. නිර්මාණය කරලා පෙන්වන්න සිතෙන්. අපි හිතමු ඔළුවේ රස්නේ ගතියක් තියෙන ඔළුවේ කැක්කුමක් රතු පාට පේනවා කියලා. ඔබට අවශ්‍ය ලස්සනට වීදුරු වගේ පැහැදිලි ස්වභාවයක් ඔබ ඒක පෙන්වන්න. අපි හිතමු ඔබ ඇවිදින්න බැරි කෙනෙක් කියලා. එතකොට ඔබ පෙන්විය යුතු චිත්‍රය තමයි කිසිම වේදනාවක් නැතුව ඔබ එක තැන දුවනවා, ක්‍රීඩා කරනවා, පඩිපෙළ ඉහළ පහළ දුවනවා. ඒ චිත්‍රය ඔබ විශ්වයට තිලන කරන්න. මේ වෙලාවේ. මේක අපූර්ව සුවයක්. මේ සත්‍යමය සුවයක් අනාගත ලෝකේ ජය ගන්න සුව ක්‍රමයයි. හොඳයි. අපි ආයත් පහලට යන් උරපතු වල තියෙන ආබාධ ඉවත් වේවා. හන්දි වල තියෙන ආබාධ දෑතේ ඇඟිලි වල ආතරයිටිස් තත්ත්ව සියලුම අපහසුතා කැක්කුම් සුවපත් භාවයටපත් වෙලා ඒ දිව්‍යමය ආලෝකයෙන් මේ දෑත් පිරේවා. හෘදය සහ රුධිර වාහිනී පද්ධතිය සම්පූර්ණයෙන්ම දිව්‍යමය ආලෝකයෙන් පිරීලා අපූර්වට ක්‍රියාත්මක වෙනවා. කිසිම બ્લોක් එකක් නැහැ. ඔබ හිතින් දකින්න නහර යම් යම් තැන්වල අපහසුතා තියෙනවා. සුදු පාටට තැම්පත් වෙච්ච ද්‍රව්‍ය යම් යම් නහරවල තියෙනවා. දැන් මෙන්න ක්‍රමයෙන් ඒවා දිය වෙලා නැතුව යනවා. වාෂ්ප වෙලා යනවා. අපූර්ව රුධිරය තුලින් ගමන් කරන්න පටන් ගන්නවා. අර අපද්‍රව්‍ය ටික කොලෙස්ටරෝල් හෝ වෙච්ච දෙයක් නැහැ. ඉවත් වෙලා ඔබ සිතින් දකින දේ විශ්ව ශක්තිය විසින් යථාර්ථයක් බවට පත් කරනවා. ඒක විශ්ව නීතිය. පළවෙනි විශ්ව නීතිය. ඔබ සිතින් දකින දේ බාහිර ලෝකේ යථාර්ථයක් බවට දකිනවා විශ්වය සමග සම්බන්ධ වෙලා නම්. ඊළඟට ඔබේ දිය වැඩි වැනි තත්ත්වයන් නැති කරන අග්න්‍යාශය සුවපත් භාවයටපත් වේවා. ආලෝකමත් වේවා. ඒ පිරේ ආලෝකයෙන් පිරීලා ක්‍රියාකාරී භාවයටපත් වේවා. යථා පරිදි ක්‍රියාත්මක වේවා. වකුගඩු ආශ්‍රිත මුත්‍ර වාහිනී පද්ධතියම දිව්‍යමය ආලෝකයෙන් පිරේවා. සුවපත් භාවයටපත් වෙනවා. ආහාර ජීර්ණ පද්ධතිය ආමාශය ඇතුළු අන්ත්‍ර ප්ලීහාව අක්මාව ඇතුළු ඒ සියලුම අභ්‍යන්තර ඉන්ද්‍රියන් සියල්ලම ආලෝකමත් වෙලා ඔබේ මුළු උදරයම දැන් දිව්‍යමය ආලෝකයෙන් පිරීලා ඔබට ඒක දැනෙනවා. ඒක ඔබේ අර දුර්වලච්ච ඉන්ද්‍රියට අවශෝෂණය වෙනවා. දැන් ඔබට දැනෙනවා. හොඳට හුස්මක් එහෙම ගන්න අර වේදනාවක් දැන් නැහැ. ඇස් පියාගෙනම බලන්න ඒ බඩේ රිදීම් අපහසුතා ඉදිමිච්ච තැන් තියෙනවද කියලා ඒකක්වත් නැහැ. සියලු නහරවල ආබාධ විශේෂයෙන් හිසේ නහර තුල සෙම තැම්පත් වෙලා ගල් වෙලා තියෙන අවස්ථාවන් සම්පූර්ණයෙන්ම ඒ සෙම සහිත තත්ත්වයන් වාෂ්ප වෙලා සුවපත් භාවයටපත් වේවා. ගල් වෙලා තියෙන දේවල් වාෂ්ප වේවා. තද වෙලා තියෙන සෙම නැත්නම් වෙනත් අපද්‍රව්‍ය ඉවත් වේවා. මුළු සිරුරම දිව්‍යමය ආලෝකයෙන් ප්‍රවාසර වෙලා තියෙන බව සිතින් දකින්න. සියලු අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආලෝකයෙන් පිරීලා ඊළඟට කාන්තායගේ පිරිමියගේ සියලුම ඉන්ද්‍රියන් කාන්තාවන්ගේ දරු ප්‍රසූතියට අදාළ සියලු ඉන්ද්‍රියන් ආලෝකමත් භාවයටපත් වෙලා ඒ දුර්වලතා ඉවත් වෙලා ලස්සනට ප්‍රවාසරව ආලෝකමත් වෙනවා. ඔබ සිතින් දකිනවා කියන්නේ ඔබේ සිරුරු තුළ යථාර්ථයක් වෙනවා. මාංශ පේශි සියල්ලම අපූර්ව ප්‍රභාස්වර ආලෝකයෙන් පිරීලා මාංශ පේශි වේදනාව නැහැ. අතුරුදහන් වෙලා. අස්ථි පද්ධතියේ නොඑක් වේදනා තිබුණා. කැක්කුම් තිබුණා. කාටිලේජ් ඉවත් වෙලා. ඇවිදින්න බෑ කැක්කුමයි. කාටිලේජ් පද්ධති සියල්ලම දිව්‍යමය ආලෝකයෙන් නැවත ලිහිල් වෙලා, බුරුල් වෙලා, අලුත් වැඩි වෙලා, ඒ සෛල වර්ධනය වෙලා මදිපාඩු පිරෙනවා. හොඳ කුෂන් කොට්ටයක් මතයි දැන් වැලමිට දෙකක් විශේෂයෙන් දනහිස් උකුල්ලට ඒ වේදනාව ඒ ගෙවිච්ච තැන් සියල්ලම අලුතෙන් නිර්මාණය වෙනවා. අස්ථි පද්ධතියම චර්ම රෝග මුළු චර්මයේම සම්පූර්ණයෙන්ම දැන් ආලෝකමත් වෙනවා. එහි තිබිච්ච යම් යම් කුෂ්ඨ රෝග නොඑක් ආපදා අපහැදිලි කැලලි සියල්ලම මැකිලා යනවා. චර්මාශ්‍රිත රෝග සියල්ලම ඉවත් වෙන චර්මය
ඊටාම ප්‍රබාෂර භාවයට පත් වෙනවා. ස්නායු පද්ධතියම ශීඝ්‍රයෙන් පැහැදිලිව 100% කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙනවා. සියලු සංඥාවන් ඔබේ යටිපතුලේ ඉඳලා හිස් මුදුනට දක්වා යලි ක්‍රියාත්මක වෙනවා. හිරිවැටීම් තිබිච්ච තැන් සියල්ල මේ හිරි ඉවත් වෙනවා. ස්නායු පද්ධතිය හරි ලස්සනට අපිට දැන් පේනවා ආලෝකමත් වෙච්ච ඊටාම සියුම් දැලක්. හිතා ගන්න බැරි තරම් සියුම් කෙඳි වලින් හී නූල් වගේ ස්නායු වලින් සමන්වෙච්ච දැලක්. දහස් සංඛ්‍යාවක් ඊටත් වැඩි 60000කට අදාළ ස්නායු සංඛ්‍යාවක් මෙරිඩියන් ජාලාව තුළ ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. මෙරිඩියන් ජාලාව තුළ තමයි ඔබේ ශක්තිය මේ ආලෝකයේ ගමන් කරන්නේ. ඔබ සම්පූර්ණයෙන්ම සුවපත් වෙනවා. සම්පූර්ණයෙන්ම දැන් ආලෝකමත් වෙලා. දැන් ඔබ දෑත ඉහළට ඔසවන්න. දැන් ඇස්සරින් හිමින් මම ඔබට දැන් සම්පූර්ණයෙන්ම මගේ ශක්තිය සම්ප්‍රේෂණය කරනවා. ඔබේ දෑතට දැනේ. සුවපත් භාවයටපත් වෙන්න. මගේ දෑතින් නික්මෙන සෝකාරක ශක්තිය මා සිහිපත් කරගෙන මනසින් සම්බන්ධ වෙලා සිටින මා ඉදිරියේ සිටින කෙනාට සම්ප්‍රේෂණය වේවා. මගේ අල්ලේ තියෙන ශක්තිය ඔබේ අල්ලටත් මගේ ඇඟිලි තුඩු වලින් නික්මෙන ශක්තිය ඔබේ ඇඟිලි තුඩු වලටත් අවශෝෂණය වේවා. මා පෙර කී ආකාරයට ඒ ශක්තිය ඔබේ ශරීරේ පුරාම ගමන් කරමින් වේගයෙන් ඔබේ ශරීරයේ යම් ආබාධ තිබුණත් ඒවා සුවපත් භාවයට පත් කරනවා ඇති. අවශ්‍ය නම් ඇස් පියාගන්න නැත්නම් ඇහැරගෙන ඇස් පියාගත්තොත් ඔබට බොහොම පැහැදිලිව දැනේ ඔබේ අල්ලේ පොපියන ස්වභාවය, ඇඟිලි තුඩු වල යම් යම් විදුලි කොටන ස්වභාවයක්, උෂ්ණයක්, සීතලක් ඔබේ කම්පන සංඛ්‍යාතයේ තරමට ඒක දැනේ. දැන් ඔබත් මාත් විශ්වමය කම්පන සංඛ්‍යාතයට සම්බන්ධ වෙලා ඉන්නේ, සමාන වෙලා ඉන්නේ හැකි තාක් දුරට. ඒ සම්බන්ධතාවයේ ප්‍රමාණත්වය මත ශක්තිය සම්ප්‍රේෂණය වෙනවා. මෛත්‍රී සහගත හදවතින් නිතරම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න. සුවපත් වෙනවා. හොඳයි. දැන් අපි අත පහළ දාලා ඇස් අරිමු. හුස්ම තුනක් විතර ගන්න. හොඳයි. දැන් ඔබට පුළුවන් ඔබේ දෑත ඉහළට ඔසවලා බලන්න, නැගිටලා බලන්න. හොඳට හුස්ම අරන් බලන්න තිබිච්ච වේදනාවක් කැක්කුම් තියනවාද කියලා. ඒ තමයි රෝගේ අතුරුදහන් වූ බවට සාක්ෂිය. තිබ්බනම් රිදෙනවා. දැන් එයා රින පැත්තට පස්ස ගහනවා ලෙඩේ. අනිවාර්යයි. ඇස්පෙනිචි නැති අය ඒක බලන්න. උගුරේ ආබාධ තිබිච්ච අය ඒ බලන්න. වේදනාවල් ගෙඩි තිබිච්ච තියනවාද කියලා බලන්න. ඔබට මං කියනවා මේ දින 14 දිගටම ඔබ අසාධ්‍ය රෝගයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. දිගටම වැඩේ දෙන්න. දැනුත් ඔබ නැගිටලා ඇවිදලා හැම බලන්න ඇවිදින්න බැරියට ඇවිදින්න පුළුවන් වෙනවා අනිවාර්යයෙන්ම. දින 14 ඔබ මේ සුවය සර්ව සම්පූර්ණ කරගන්නවා කියලා මම කියනවා. එයින් පස්සේ ඔබට අවශ්‍ය නම් ගිහිල්ලා වෛද්‍ය වාර්තාවක් අරන් බලන්න සිදුවලා තියෙන දේ කොහොමද කියලා. අපි සැලකිය යුතු වෙනස්කම් දැකලා තියෙනවා දවස් 3ෙදිත්. එක දවසේදීත්. දවස් 14ෙදී ඔබ කන පිට ගහනවට සැක නැහැ. අලුත්ම කෙනෙක් බවට පත් වෙන්න දින 14ක් හොඳට ඕම ඇති. සෝවෙච්ච දිගින් දිගට මේක කරන්න. ඇයි? ඔබට ඉදිරියේදී හැදෙන්න ලෙඩක් තිබුණොත් ඒක හැදෙන්නෙත් නැහැ. අපි දන්නේ නැහැ ඊගාවට තියෙන එක නේ. කෙනෙක්ගේ heart attack එක මගේ අරින්න පුළුවන්, සුව වෙන්න පුළුවන්. පිළිකාවක් තිබිලා ඒකේ ටුදී බලනකොට නැති වෙන්න පුළුවන්. හැබැයි අපි දන්නේ අනිද්දාට ඔබට ලෙඩක් හැදෙන්න තියෙනවද කියලා. ඒකත් යටපත් වෙලා එනවා. හැමදාම සිරිතක් විදියට කෑම කනවා, දත් මදිනවා, මූණ හොදනවා වගේ මේ දුරස්ත සුවයට සම්බන්ධ වෙන්න. සජීවී ආලෝක සුවයට අර අපි හැමදාම භාවනා කරනවා වගේ සම්බන්ධ වෙන්න. උගක් හොඳයි. ඔබේ මේ භාවනා වෙලාව එහෙම ඊට කිට්ටුවෙන් යොදාගෙන භාවනා කරලා මේ වැඩසටහන කරනවා නම් උගක් හොඳයි. වැඩසටහනට කලින් සම්පූර්ණ වැඩසටහන බලන්න අවශ්‍ය නැහැ. සුව කිරීමේ කොටස විතරක් ඇති පැය භාගයයි තියෙන්නේ. ඊට කලින් මිනිත්තු කිහිපයක් භාවනා කරලා විශේෂයෙන් මෛත්‍රී භාවනාව හොඳයි.
ඊළඟට ආශ්වාස ප්‍රාශ්වාස කරන එක අපි කරනවා. ඒකන්ද අත්‍යවශ්‍ය දෙකම කරනවා. මෛත්‍රී භාවනාව සහ හුස්ම ගැනීම ආනාපාන සතිය මේ දෙක ඉතාම වැදගත් භාවනා දෙකක්. මේන් ඔබට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ භාවනාවෙන් මෛත්‍රී සහගත හදවතක් ඇති කරගත්තාම අන්න ඔබ සුජාත පුත්‍රයෙක් බවට පත් වෙලා විශ්වය ඔබට අමතනවා. සම්බන්ධ කරනවා, ශක්තිය වෙනවා. එයින් ඔබ සුව වෙනවා. ඒ සුවනහම ඔබට දැනෙන දේ තමයි අපූර්ව ප්‍රේමණීය බව, අපූර්ව චිත්ත සාමයක් සහ කිසිදු හේතුවක් නැති ප්‍රීතියක්. ඒ තමයි විශේෂ ශක්තිය ඔබට සම්ප්‍රේෂණය වීමේ ලකුණු. මේ මොතේමනේ හොඳට බලන්න අපූර්ව ප්‍රේමණීය බව දැනෙනව නේද? සාමකාමී බව, සංසුන් බව. ඒ විශ්වය ඔබ සමග සම්බන්ධ වූ බවට සාක්ෂි. ප්‍රීතියටපත් වෙන්න. ඔබ දැන් සෙසුපටු සුළුපටු කෙනෙක් නෙවෙයි. විශ්වය සමග සම්බන්ධීකරණය සකස් කරගත්ත කෙනෙක්. මහගෙදරත් එක්ක කනෙක්ෂන් එක දාගත්ත කෙනෙක්. අපේ මුල් ජීව ප්‍රාණ ශක්තිය නිර්මාණය වෙච්ච තැනට එනර්ජි සෝස් එකට සම්බන්ධ වෙච්ච කෙනෙක්. දැන් නිතරම ඔබ කෙරෙහි විශ්වයේ බැල්ම තියෙනවා. විශ්වයේ අසීමිත ශක්තිය ඔබට එවනවා. විශ්වයේ අසීමිත සාර්ථක භාවයත් ඔබට නිතැතින් මෙවනවා. මේ කැඩෙන්න දෙන්න එපා. ඔබ නැවත අලුතෙරියා කරගන්න හෙට එතෙක් දිගටම මානසින් වැඩසටහන සිහිපත් කරගෙන ඉන්න. විවේක හැම වෙලාවකම විශ්වය සමග මානසින් එකතු වෙන්න. සිතින් එකතු වෙන්න. දකින්න අර මං කියව ආකාරයෙන් හුස්ම ගන්නකොට ඒ ශක්තිය එනවා දකින්න. සෑමදාම පුරුදු වෙලාවකට ඔබ මේඩේ කරනකොට විශ්වයත් ඔබේ පදේට පුරුදු වෙනවා. ඒ වෙලාවට ඔබ සමග සම්බන්ධ වෙන්න පුරුදු වෙනවා. ඒකත් අවධාරණය කරන්න. හොඳයි එහෙමනම් මම ඔබට ආරාධනා කරනවා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ අය අපිට මේ සම්බන්ධයට ගොඩක් උදව් කරනවා. ස්තුති කරමු. එයින් පස්සේ ඔබේ සුවය බලන්න අපිට දන්නන්න කමෙන්ට් හරහා මමත් වැඩසටහන ඉවරලා කොහොමත් මම රාත්‍රී 1 දක්වා ඔබේ කමෙන්ට්ස් කියවනවා. වැඩසටහන දිහා මත් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ආයි පාන්දර මම ඔබේ කමෙන්ට්ස් උත් කියවනවා. ඒ අතරදිත් අද දවස් මුගක් කියලා මම නිදාගන්නේ නැති දවසක් පාන්දර 3-4 වගේ වෙනකන් අවදි වෙන්න දවසක්. අනිත් දවස්වලට ඒ වගේ තමයි. නමුත් අද අනිවාර්යයෙන්ම අවදියෙන් ඉන්නේ. මම නිදාගන්නේ පාන්දරටයි. එතෙක් මම ඔබේ සුවය වෙනුවෙන් යලිත් ඔබ සමග විශ්වහරා සම්බන්ධතාවය පවත්වනවා. හෙට උදේ වෙනකොට තවත් නොඑක් දේවල් වෙලා තියෙයි. හොඳයි. වැඩසටහනේ පස්සේ නැගිටලා බලන්න ඔබේ සුවය. අපි අපේ දහමානුව දෙවියන් පින් අනුමෝදන් කරනවා. අනිත් අපේ ආගම් වල ඉන්න ඥාති ඒ දිව්‍යත්වයට දෙවියන් වහන්සේට අල්ලාහට ස්තුතිය පළ කරන්න ඔබ සමග සම්බන්ධ වෙලා ඔබ යලි ජීවිතයක ඇඳවලා ජීවි බවට පත් කරාට ප්‍රභා සම්පන්න බලවන්ත ජීවිතයක කරාට ස්තුතිය දෙන්න. ස්තුති පූර්වක හදවත දිව්‍යත්වයට නිතරම සම්බන්ධයි. ඒක තියාගන්න. ආකාසට්ඨාජ බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මම් පරන්ති ලෝකා සමස්තා සුඛිනෝ භවන්තු. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් භාවයට පත් වේවා.